අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ යෝජනා කරන්නට කැමති ශ්‍රී ලංකාව තුළ උණ ශාකය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කොට සංවර්ධනය කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සංශෝධනයන් සහ රීති රෙගුලාසි සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම අප රට තුළ තවමත් පවතින නීති පද්ධතියේ මේ පොදු රාජ්‍ය මණ්ඩලීය යටත් විජිත යුගයේ සිට පැවතෙන 902 තරම් ඈත යුගයේ හඳුනාගත් නීති පද්ධතියක් තුළ තමා උණ ගසක් ලෙස නම් කරලා එය මේ කිසිදු ආර්ථික කටයුත්තකට යොදා ගන්න බැරි නීතිය තවමත් අපේ නීති පොත්වල තියෙනවා. ඒ හින්දා ප්‍රථමයෙන්ම මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා උණ ශාකයක් ලෙස නැවත වර්ගීකරණය කරන්න ඕන කියන යෝජනාව විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී සාකච්ඡාවට භාජනය කරන්න ඕන. ඒ වගේම තමා මේ උණ ශාකය තුළින් කර්මාන්තය අමාත්‍යංශය යටතේ හඳුනාගත් කර්මාන්තයක් ලෙස නම්කට දියුණු කරන්නට අවශ්‍ය වපසරිය නිර්මාණය කරගන්නට ඕනේ. මේ වසර වෙනකොට ලෝකයේ ඇමරිකානු ඩොලර් බිලියන 70ක පමණ ලෝක ආර්ථිකයේ කොටසකට මේ උණ ශාකය මුල් කරගත් කර්මාන්ත පදනම් වෙලා තියෙනවා. තව අවුරුදු 2-3ක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවන කර්මාන්තයක් බවට පත් වෙනවා. මේ සඳහා තියෙන ලොකුම නෛතික බාධාව තමා එකක් ගහක් හැටියට සලකලා මෙය හෙලන්න බෑ. දෙවැනි එක තමා හෙළුවත් ප්‍රවාහනය කරන්නට පුළුවන් වෙන්නේ එක වරකට උණ බම්බු දෙකයි. ඒක තමයි රටේ තියෙන නීතිය. එතකොට කිසිදු කර්මාන්තයකට මේ සඳහා උදව්වක් වෙන්නේ නැති නිසා මෙය පුළුල්ව බලලා විශාල ලෙස ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නීති පද්ධතිය සකසන්න ඕන. අපි ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා මෙය විශේෂයෙන් ආරක්ෂාවේ යුතු තැන්. ඒ කියන්නේ සංරක්ෂිත ප්‍රදේශ වනජීවී නීතිය යටතේ පුරාවිද්‍යා නීතිය ආදී විවිධ සංරක්ෂිත නීති යටතේ තියෙන ප්‍රදේශවල තියෙන උණ ශාකයන් පිළිබඳව නෙමේ. නමුත් පොදුවේ පෞද්ගලික ඉඩකඩම්වල ඇතුළුව පොදු ස්ථානවල රජයේ විවිධ වූ ස්ථානවල තියෙන අනිකුත් ඉඩකඩම්වල තියෙන උණ ගස් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ අද පාවිච්චි කරන්නේ නැති ශේත්‍රයක් නොමැති තරම්. අපි කාලයකට කළු රත්තරන් සුදු රත්තරන් විවිධ වූ රත්තරන් ගැන කතා කරනවා. හරිත රත්තරන් සම්බන්ධයෙන් කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ උණ ශාකයේ සම්බන්ධයෙන්. අද වෙනකොට බලශක්ති අර්බුදේ විකල්ප බලශක්තියක් හැටියට බයෝමාස් හැටියට පාවිච්චි කරන විශාලතම අමුද්‍රව්‍ය හැටියට මේ ශේත්‍රයට පත් වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තයට ගෘහ නිර්මාණ කර්මාන්තයට එවැගේම ඇඳුම් ආයිත්තන් වලට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නට මේ උණ ශාකය දිගින් දිගටම ප්‍රයෝජනයට ගන්න නිසායි අද ලෝක ආර්ථිකයේ බිලියන 100ක් ඉක්මවා යන ආර්ථිකයක් බවට උණ ශාකය පත් වෙලා තියෙනවා. අපිට සියලු සාධක තිබිලත් මේ කර්මාන්තය දියුණු කරන්න මේ යල්පැන ගියපු නීති රෙගුලාසි රාමුවට හිරවීම නිසා අපි වර්ෂයකට ඇමරිකානු ඩොලර් මිලියන 5-10ක් අතර ප්‍රමාණයක් වැය කරනවා මේ උණ ශාකයන් ලංකාවට ආනයනය කරන්න. විශේෂයෙන් අපි සියලු දෙනා දන්නවා දවාලා මේ පත්තු කරලා විනාශ කරන්නට මේ ඇමරිකානු ඩොලර් මිලියන 5-10ක් අතර මුදල් ප්‍රමාණයක් වැය කරනවා විවිධ වූ කර්මාන්තවල පාවිච්චිය සඳහා. ඒ නිසා මෙය අපි ලෝකයට ගෙනියන්න පුළුවන් ආර්ථික භෝගයක් හැටියට දියුණු කරගන්නත් පාරිසරික පද්ධතියන් ආරක්ෂා කරගන්නට. ඒ වගේම විවිධ වූ අලංකාර අපේ ජාතික ශිල්ප සභාවත් එක්ක පසුගියදා පැවතු සාකච්ඡාවේදීත් ඉතාමත්ම පැහැදිලිව අනාවරණය වෙච්ච කාරණාවක් තමයි මේ ගෘහ නිර්මාණ කරන්නේ පැනලින් සඳහා විශාල මුදලක් අපි පිටරටවල වලට ගලාගෙන යනවා. මේවා දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් අත්කම් භාණ්ඩ කුඩා කර්මාන්ත මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ඒ වගේම මේ අත්කම් නිර්මාණයන් සඳහා මේ ශාකය විවිධ ආකාරයෙන් ප්‍රයෝජනට ගන්න පුළුවන් කියන කාරණා රාශිය අනාවරණය වීම නිසා මෙය විවිධ වූ ශේත්‍රයන් කරා ගලාගෙන යන්න පුළුවන් තත්ත්වය නිර්මාණය කරන්න අවශ්‍ය මූලික සංශෝධන දෙක. ඒ කියන්නේ 1907 යටත් විජිත යුගයේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් සියල්ලටම බලපාන නීති පද්ධතියක් ඉන්දියාව කෙන්යාව ආදී රටවල් මේ නීති පද්ධතියෙන් එළියට ඇවිල්ලා තියෙනවා. අපි තාම පවත්වාගෙන යනවා. මේ නීතිය සංශෝධනය කරන්න ගරු ඇමතුමිය අවශ්‍ය ප්‍රතිපාදනයන්
ලබා දෙනු ඇතයි කියන යෝජනාව අපි පාර්ලිමේන්තුව හමුවේ තබන්න ඕන. දෙවැනි යෝජනාව තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ මුල් වෙලා මේ කර්මාන්ත මණ්ඩලය වෙනම උනශාකයේ මුල් කරගත්ත මණ්ඩලයක් ඇති කරලා කර්මාන්ත ශේත්‍රය දියුණු කරන්නට කටයුතු කරන්නේ නම් මේ ආශ්‍රිත ආර්ථික වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක් අපිට ජයග්‍රහණ ලබන්න පුළුවන් ශේත්‍රයක් හැටියට හඳුනගෙන තියෙනවා. ඒ නිසා මේ යෝජනාව අද දවසේ ඉදිරිපත් කිරීම සඳහා අපට අවකාශය ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් එම අවස්ථාව නිර්මාණය කරන්නට වෙහෙසසී කටයුතු කරපු විවිධ විද්‍යාඥයින් කර්මාන්තකරුවන් නිමයුම්කරුවන් මේ පිළිබඳ විශේෂඥ භාවය හොබවන සියලු දෙනාගේ එක්කාසු භාවයෙන් ඇති සංසදය පාර්ලිමේන්තුවට ඇවිත් නොබෝදා ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙත් මේ කරුණු ඉදිරිපත් කරා. ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් අද දවසේ මෙම අවස්ථාව නිර්මාණය කරන්නට මුල් වෙච්ච පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.